හායි අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ වට්ටක්ක වලින් හදන්න පුළුවන් රසම රස සුප් එකක් හදන විදිය. එන්නකො මේක හදන විදිය ඔයගලන්ට කියලා දෙන්න. ඒකට අපිට ඕන කරන්නේ වට්ටක්ක ගෙඩියකුයි, සුදු ලූණුයි, ගම්බිරිස් කුඩුයි, ලුණු කුඩුයි, ලූණු කොළයි, ලොකු ලූණු ගෙඩියකුයි, කරපිංචයි විතරයි. මුලින්ම තියෙන්නේ අපිට වට්ටක්ක ගෙඩිය අරගෙන චූටි කෑලි වලට කපා ගන්න. මේ වට්ටක්ක ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න තරමට අපිට ලේසි. මොකද මේක අපිට තියෙන්නේ හොඳට තම්බ ගන්න. මේක සමහරු නම් පොත්ත එක්කම තම්බනවා. මම නම් මේකේ පොත්ත ඇරලා තමයි තම්බගන්නේ. මේ විදිහට වට්ටක්ක ගෙඩිය අරගෙන පොඩි කෑලි වලට කපලා අපි පෑන් එකකට වතුර දාලා ඒකට ලුණු කුඩු චුට්ටකුත් දාලා මේ වට්ටක්ක ටික අපි හොඳට තම්බ ගමු. මේක අපේ අතේ පොඩි වෙන මට්ටමට වගේ තමයි තම්බ ගන්න ඕනේ. එතකොට තමයි නියම පදමට අපිට සුප් එක හදා ගන්න පුළුවන්. ගෙදරට ඊට පස්සේ වට්ටක්ක ගෙඩියක් ගෙනාවහම උයලා විතරක් නෙමෙයි. මේ විදිහට රසම රස සුප් එකක් හදලා වුණත් අපිට බොන්න පුළුවන්. මේක තම්බ ගද්දී වතුර පොඩ්ඩක් දාලා ලුණුයි ගම්බිරිසුයි දෙකම එකතු කරගන්න. එතකොට රස ගොඩාක් වැඩි. මෙන්න මේ ගානට තමයි අපි වට්ටක්ක ටික තම්බ ගන්නෙ. හැන්දට අරගෙන අතේ පොඩි වෙන්න ඕනේ මෙන්න මේ විදියට. එතකොට තමයි මේකේ නියම පදම. මේක නම් සුප් එකක් නැතුව නිකන් උනත් මේ විදියට කන්න පුළුවන්. මොකද ගම්බිරිසුයි ලුණුයි දාලානේ තියෙන්නේ. දැන් අපි වට්ටක්ක ටික පෙරා ගමු. හැබැයි හොඳට මතක තියාගන්න මේ වට්ටක්ක ටික තම්බපු වතුර ටික විසික් කරන්න එපා. මේකත් අපිට අපේ සුප් එක හදන්න ඕන වෙනවා. දැන් අපි තම්බගත්ත වට්ටක්ක ටික හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මතක තියාගන්න මේක නිමුණට පස්සේ බ්ලෙන්ඩ් කරන්න. නැත්නම් බ්ලෙන්ඩර් එක කැඩෙන්න බලයි. හොඳට පේස්ට් එකක් වෙනකම් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ සුප් එක හදාගන්න. දැන් අපි සුදු ලූණු ටික අරගෙන හොඳට තලා ගමු. සුදු ලූණු ටිකයි ලොකු ලූණු ගෙඩියයි චූටි කෑලි වලට කපාගෙන ඊට පස්සේ තියෙන්නේ අපේ සුප් එක හදන වැඩේ පටන් ගන්න. දැන් අපි පෑන් එක අරගෙන ඒකට බටර් ටිකක් දාගමු. බටර් ටික රත් වුණාම ලොකු ලූණු ටිකයි කරපිංච ටිකයි මුලින් දාගන්න. සුදු ලූණු ටික මේ ටික හොඳට බැදුනට පස්සේ අන්තිමට දාගන්න. මොකද සුදු ලූණු ටික මුලින්ම අපි දැම්මොත් ඒක කළු වෙන්න බලනවා. මුලින්ම ලොකු ලූණු ටිකයි කරපිංච ටිකයි දාලා හොඳට බැදෙන්න දෙන්න. මෙන්න මේ ගානට ලූණු ටික ඔක්කොම හොඳට බැදුනහම අපිට තියෙන්නේ අපි අර බ්ලෙන්ඩ් කරගත්ත වට්ටක්ක පේස්ට් එක මේකට එකතු කරගන්න. මෙන්න මේ විදිහට වට්ටක්ක පේස්ට් එක එකතු කරගෙන
දැන් තියෙන්නේ අපි අරන් තියාගත්ත වට්ටක්ක ටික දම්බපු වතුර ටික තියෙන්නේ. ඒ ටිකත් මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ හොඳට මේක හැඳි ගන්න. උකු ගතිය වැඩි වගේ නිකන් ඔයගලන්ට තේරෙනවා නම් අර බ්ලෙන්ඩ් කරගත්ත බ්ලෙන්ඩ් එකට උණු වතුර චූට්ටක් දාලා ඒ ටිකත් පෑන් එකට දාගන්න. මේකේ රස වැඩි වෙන්න මම නම් ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටකුත් එකතු කරගත්තා. ඕගලන්ගේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි චුට්ටක් එකතු කරගත්තොත් මේකේ රස තවත් වැඩි. එහෙනම් ඊට පස්සේ ගෙදරට වට්ටක්ක ගෙනාවහම උයලා විතරක් නෙමෙයි මේ වගේ රසම රස සූප් එකක් ඕගලන්ට හදලා බොන්න පුළුවන්. මෙන්න මේ ගානට ආවහම අපේ සුප් එක නියම පදමර තියෙනවා. ගෙදරට කවුරු හරි ආවහම උනත් කොච්චර ආසාවෙන් බොයිද මේ වගේ සුප් එකක් දුන්නොත්. එහෙනම් මේ වගේ රසම රස රෙසිපීස් ඕගලන්ට ඉස්සරහට බලන්න ඕන නම් අමතක කරන්න නැතුව මගේ YouTube channel එක subscribe කරන්න. bye bye.